වසර 65කට අධික කාලයක් ශ්‍රී ලංකාවට කතුවරු 15000කට අධික ප්‍රමාණයක් ප්‍රකාශන 58000කට අධික ප්‍රමාණයක් බිහි කරලා ශ්‍රී ලංකාවේ රජයකින් කළ යුතු සියල්ල සාහිත්‍ය වෙනුවෙන් එකම චරිතයක් තනියම කළා. ඒ තමයි සිරිසුමන ගොඩගේ මහත්මයා. ඉතින් මගේ වම් මත පසින් සිටින්නේ හරිම ආදරණීය චරිතය. ප්‍රකාශන ලේඛන කලාවේ ඉන්න හැමෝගෙම හරිම ගෞරවයට පත්වන චරිතයක්. මිනිස්සු අතර ආදරය ජයග්‍රහණය කරන්න පුළුවන්. ගෞරවය ජයග්‍රහණය කරනවා කියන එක හරි අමාරු දෙයක්. ඉතින් හැමෝම කියන්නේ ගොඩගේ මහත්තයා එනවා කියද්දි හරි නිකන් හරි ගැඹීරත්වයෙන් හැමෝම හරි ආදරෙන් එකතු වෙන චරිතයක්. ඉතින් ශ්‍රී ලංකාවේ ලේඛන කලාවේ සිටින දැවැන්තියෝ රසක් බිහිවන්නේ එස් ගොඩගේ ප්‍රකාශන ආයතනයත් සමග. පුංචි වයසකින් කොළඹට ඇවිල්ලා හරිම දුක් ගැටලු මැද්දේ තමන්ගේ සෝත්සාහයෙන් පුංචි කාලයේදීම පටන් ගන්නවා කුඩා ව්‍යාපාර. ඒ ව්‍යාපාර අතරින් ඔහොම එද්දි හරිම තමන්ට හරියනම දේ හොයා ගන්නවා. ඒ තමයි මේ පොත් කලාව. ඉතින් වසර 65කට කලින් ප්‍රකාශන කලාවත් එක්ක අත්වැල් බැඳගත්තු අපගේ ආදරණීය චරිතය අපගේ සිරිසුමන ගොඩගේ සර්. ඉතින් ගොඩගේ ප්‍රකාශන ආයතනය වෙනස් වෙලා ඔබතුමාගේ ආදරණීය දියණිය හැමදේම වෙනස් කරලා මෙවර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොත් සමග සම්බන්ධ ලොකුම ප්‍රදර්ශනය. එහි ප්‍රධාන අනුග්‍රහය දක්වා කමනි මහත්මිය මේ සියල්ල ලස්සනට කරලා තියෙනවා. අද චූටි ළමයින්ගේ ළමා දිනය වෙනුවෙන් ලස්සනට බැලුම් දාලා ලස්සනට සරසලා කැමරා කණ්ඩායම් ගෙනල්ලා හැමෝම හරි ආදරෙන් එකතු වෙලා ඉන්නවා. ඔබතුමාට මොකද්ද හිතෙන්නේ මේ ව්‍යාපාරය දැන් දිනෙන් දින අලුත් වෙලා ගොඩගේ හැමෝම කියනවා ලස්සන වෙලා හැමෝම කියනවා ගොඩගේ අලුත් වෙලා ඔබතුමාට මොකක්ද හිතෙන්නේ ඔබතුමාගේ ආදරණීය දියණියගේ මේ වැඩ ගැන හරිම ලස්සන වැඩ ටිකක් කරලා තියෙනවා මට ඒ ගැන බොහොම සතුටු මේවත් ආදරණීය දුවනි මේ විදියට මේක යහපත් ඉදිරියට නාගතේ යහපත් වෙන විදියට වැඩකරු ඇත්තටම ගොඩගේ ප්‍රකාශන ආයතන මාත් සමග මෙතනත් සිටින අපගේ නන්දා ගොඩගේ මහත්මිය. ඉතින් මේ දෙපළගේ ශක්තියෙන් තමයි මේ ගොඩගේ ආයතනය ගොඩනගන්නේ. අද වෙද්දි හැමෝම බුක් ෆෙයා එන්නේ ගොඩගේ කොතනද තියෙන්නේ. අපි ගොඩගේකට ගියොත් අපි හොයන පොත හොයාගන්න පුළුවන් කියන මතය තමයි හැමෝම ඉන්නේ. මොකද ඔයා ආවොත් ශාස්ත්‍රීය පොත් හොයන්න, ඔයා ආවොත් ඉංග්‍රීසි පොතක් හොයන්න, ඔයා ආවොත් අධ්‍යාපනික පොතක් හොයන්න, ඔයා ආවොත් නවකතා, කෙටි කතා, කාව්‍ය හැමදේම හොයන්න ඔයාට තියෙන එකම තැන ගොඩගේ ප්‍රකාශන ආයතනය වුණා. ඉතින් මේක හරි ලෙහෙසි ගමනක් නෙමෙයි. දුක් කටළු මැද්දේ හරිම අපහසුයෙන් ආපු ගමනක්. අද වෙද්දි ඒ ගමන ජය අරගෙන ව්‍යාපාරයේ අලුත් මුහුණුවරක් අරගෙන ගොඩගේ කියන නම හැමෝම අතර හරි රැව් පිළිරැව් දෙන නමක් විදිහට අද වෙද්දි පත් වෙලා තියෙනවා. ඔයාලා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට එනවනම් වැඩිපුරම දකින්නේ ගොඩගේ ප්‍රකාශන ආයතනයේ කොඩි. ඉතින් වැඩිපුරම දකින්නේ ගොඩගේ ප්‍රකාශන ආයතනයේ වීඩියෝ. ඉතින් මේ දක්වා හරිම ලස්සන ගමනක් කාන්තාවක් වෙලත් ඇය මේ සියල්ල දැන් අරගෙන එනවා. ඉතින් අම්මා තාත්තා අමාරුවෙන් ගොඩනගපු ව්‍යාපාරය තමයි එතුමිය හරි ලස්සන ගමනක් අරන් යන්නේ. ඉතින් මම හිතනවා දෙදෙනාටම හරිම ආඩම්බරයක් හරිම ගෞරවයක් ඇත් තමන්ගේ දියණිය ගැන. මොකද හැමෝම කතා වෙන විදිහේ චරිතයක් වුණා. පොත් ප්‍රකාශන ආයතන අතරේ කමනි ගොඩගේ කියන නමත් දැන් හරිම ඉදිරියට ටිකෙන් ටික යමින් පවතිනවා. ඉතින් ගොඩගේ මහත්මයාගේ තියෙන හැමෝම අතර තියෙන ගෞරවය ඒ විදිහටම පවත්වාගෙන ආයතනයේ ගෞරවය ඒ විදිහටම පවත්වාගෙන හරි ලස්සන ගමනක් යනවා. ඉතින් මගේ දකුණු පසෙන් සිටිනවා අපගේ ආදරණීය කළමනාකාර අධ්‍යක්ෂිකා නන්දා ගොඩගේ මහත්මියත්. ඉතින් එතුමන්ලා දෙදෙනාටම තියෙන හරිම ආදරණීය ගෞරවයක්. ඉතින් ගොඩගේ ප්‍රකාශන ආයතනය දිනෙන් දින ඉදිරියටම යද්දී ප්‍රකාශන 58000ක් තියෙන කතුරුවරු 15000ක් සිටින ලංකාවේ දැවැන්තුම් ප්‍රකාශන ආයතනය ඔබ මේ බලාගෙන සිටින්නේ හරිම ආදරණීය අවස්ථාවක්. මගේ පිටුපසිනුත් සිටිනවා කමනි ගොඩගේ මහත්මිය. ඒ වගේම මම කලින් සඳහන් කරා වගේ සිරිසුමන ගොඩගේ මහත්මයා සහ නන්දා ගොඩගේ මහත්මියත් මාත් සමග රැඳී සිටිනවා. අපි මේ වෙද්දිත් රැඳී සිටින්නේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ මිහිලක මැදුරු පරිශ්‍රයේ. ඉතින් මේවර ප්‍රධාන අනුග්‍රහය දරන ගොඩගේ ප්‍රකාශන ආයතනයේ හරිම සතුටුයි ඇවිත් බලන්න. ඔබට තව සුළු මොහොතක් අපගේ සිරිසුමන ගොඩගේ මහත්වාව හමු වීමේ අවස්ථාවක් තියෙනවා. ලංකාවේ ලේඛන කලාවේ රජයකට වඩා තනි පුද්ගලයෙක් තනියම මේ ලේඛන කලාවට දේවල් බිහි කරපු චරිත තමයි මේ ඉන්නේ. හැමෝම කියන ගොඩගේ මහත්මයා. හැමෝම ආදරෙන් කියන දේශබන්දු සිරිසුමන ගොඩගේ මහත්මයා. ඉතින් අපි ආරාධනා කරනවා පැමිණෙන්න ගොඩගේ ප්‍රකාශන ආයතනයේ වෙළඳ කොටියට. ඔබට පුළුවන් තව සුළු මොහොතක් අපගේ ගොඩගේ ව්‍යාපාරයේ නිර්මාතෘතුමා අපගේ සිරිසුමන ගොඩගේ මහත්මාවත් හමුවන්න.